හෙලෝ අදත් 2025 මැයි 11 වෙනිදා මම අර රූම් මගේ මේ අපාර්ට්මන්ට්යේ ව්ලොග් එක කරපු දවසේම තමයි මේකත් කරන්නේ. ඉතින් අද මම මේ කුකින් ව්ලොග් එකක් ගන්න යන්නේ. මම මේ ආවත් හරි යුවේම නැහැ. එකපාරක් අර බිත්තරයක් බෙදලා බත් හැදුවා. ඒක නෙවෙයි දැන් අද ප්‍රොපර් විදිහට වැඩේ කරන්නම් කියලා බැලුවේ. මේ පළවෙනි වතාවට උයන්නම් කියලා බැලුවේ. මොකද අද ඉරිදා මම නිවාඩු දවසේ කාලෙකින් හොඳට කෑවෙත් නැහැ. මේ කෙට්ටුත් වෙලා ඉන්නේ. ඒකින්ද අද පොඩ්ඩක් මොනවා හරි හදලා ලොකුවට නෙවෙයි දන්න විදිහට හදලා වැඩේ කරන්නම් කියලා බැලුවේ. මං ගාව අනම්මනම් 3-5යිමත් අඩුයි තියෙනවා. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. තියෙන එකෙන් මැච් එකක් ගහන බලමු අද කොහොමද මේ වැඩේ යන්නේ කියලා නේ. බත් උයලා මොනවා ටිකක් හදලා ගමු. මුලින්ම කියන්න ඕනේ මං ගාව ට්‍රයිපොඩ් නම් මනම් මුකුත් නැහැ. මොකද මම මුකුත් එකක් ගෙනාවේ නැහැ. ට්‍රයිපොඩ් එකක් ගන්න ඉතිවුත් නැහැ. සල්ලි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ට්‍රයිපොඩ් නෑ කියලා අපි සැලෙන්නේ නෑ. අතේ තියාගෙන හරි පුළුවන් විදිහට ඔක්කොම බැරි වුණත් පුළුවන් විදිහට පුළුවන් ඔක්කොම ටික පෙන්නගෙන vlog එක අපි රෙකෝඩ් කරගෙන සාමකාමීව මේ වැඩේ කරගෙන යන්නේ. හරි ඉතින් ඔයාලට මේ පේන්නේ අර අපාර්ට්මන්ට් 2 එකේ vlog එක එක්ස්පෝර්ට් වෙන හැටි ඒ එඩිට් කරන ගමන් තමයි උයන්න යන්නේ. දැන් මම එඩිට් කරා පටස් ගාලා ලොකුවට මම එඩිට් දාන්නේ නෑනේ. එඩිට් කරලා එක්ස්පෝර්ට් වෙන්න දැම්මා. මේක දාද්දී ඒ කියන්නේ මේ උයන vlog එක දාද්දී වල මේක බලලානේ තියෙන්නේ. ඒක එක්ස්පෝර්ට් වෙන අතරේ අපි එහෙනම් දැන් මුලින්ම බත් එකක් ලිපේ තියමුනේ රයිස් කුකර් එකේ. ලිපේ නේ රයිස් කුකර් එකට දාමු. බත් කන්න එපා ඔක්කොටම කලින්නේ. මේක ඉඩ නෑ මෙහි. මුලින්ම මේක අරගෙන මෙන්න මොන කරලා රොබෝටික් වගේ මේක. මේකට අපි මේක පොඩ්ඩක් හොදලා හාල් දාලා බලමු. අපි දැන් මේක එහෙම බිමින් තියලා හාල් දාගන්න ඕනේ. හාල් තියෙනවා මෙතන. මේ තියෙන්නේ පේනවනේ. මං කන්නේ අරලිය ප්‍රීමියම් කීරි සම්බ. මේක අරගෙන මං ස්ටේටස් එකක් දැම්මට යාළුවෙක් කියලා තිබ්බා ලංකාවෙත් අරලිය හොයාගන්න නැහැ. උඹ කොහෙන්ද මේ ජපානේ හොයාගත්තේ කියලා. මෙහි අර ලංකාවේ බඩු ගල්ලා දෙන අයියා කෙනෙක් ඉන්නවා. එයාට ඕඩර් එක දාපුවම ගෙදෙට්ටම ගෙල්ලා දෙනවා. හැබැයි ගාන නම් සැරයි. ගාන කීයද කියලා අහන්න එපා. ගාන සැරයි. මං සාමාන්‍යයෙන් කන්නේ පොඩ්ඩක් ඉඳලා දැන් අද නම් දෙපාරක් විතර කන්න පුළුවන් වෙලාව තියෙනවානේ. අද දවල් හැරුණානේ. වෙනදාට නම් එකපාරක් කනවා නම් මං මේකෙනුත් භාගයයි තියන්නේ. අද දෙපාරක් කන්න ඕන නිසා අද හොඳට කන ඉඳලා මේකේ හුඬුවක්ම තියෙනවානේ. හුඬුවක් කියන්නේ කප් එකක්ම තියෙනවා. අපි ඒක අරන් මේකට මෙහෙම දාගන්නවා. සාමාන්‍යයෙන් මේ හාල් පහ නම් මට මාස 2-3ක් කෑව හැකි. ගාන වැඩි වුණාට අවුලක් නැහැ. මොකද සෑහෙන කාලයක් කන්න පුළුවන් මේ. මම මේකෙන් එකයිනේ ඉතින් කන්නේ. ඒ කන්නේ දවස් 3-4කට සැරයක්. හරි මේක අපි ආය රීප්ලේස් කරගමු තිබ්බ තැනටම. හාල් ටික මෙන්න මෙහෙම ගත්තා. මේක දැන් අපි හොදා ගන්න ඕන. හොදන්නේ කොහොමද ඔයාලට මේක පෙන්න ගමන් වීඩියෝ කරන ගමන් වැඩේ කරන එක කේස් පොඩ්ඩන්නේ. පොඩ්ඩක් හොදන වතුර පෙරලා ආයෙ දෙපාරක් විතර පොඩ්ඩක් හොදන්න ඕන. ඉන්න මම මේක හොදලා ආයෙ වීඩියෝ කෝල් කරන්න. හරි ඉතින් මම හොදාගත්තා. දැන් අපි මේක ගානට වතුර තියලා රයිස් කුකර් එකේ තියමු. සාමාන්‍යයෙන් පුරු භාගයක් විතර වතුර තියන්න කියලා තමයි අම්මා මට නිර්දේශ කරලා තියෙන්නේ. කීරි සම්බවලට පුරු භාගයක් කියන්නේ කිරිබත් හැදෙයිද දන්නේ මෙච්චර වතුර තියලා. සෝකේ හරි. හරිනේ. ගාන හරි අපි මේකට ලුණු පදමට දාගන්න ඕනේ. පළවෙනි දවස් මං ලුණු දාලා ලුණු කෑවා වගේ ලුණු දේවයකට වැස්සා. කියන්නේ ලුණු දාගමු. වැඩි වෙයිද? මේක දැන් අපි මෙහි මෙරන් ගිහිල්ලා රයිස් කුකර් එකේ උඩම තියලා කවහලා රයිස් කුකර් එක තියනවා ෆ්‍රිජ් එක උඩින් ගන්න. ඊට පස්සේ වයර් එක අරගෙන අපි ගහනවා මෙතන. ගහලා මෙන්න මේ බටන් එක නන්න. හරි. දැන් මේක පැය භාගයක් විනාඩි 40ක් වගේ යද්දි ඉදෙනවා. බත් එකේ වැඩේ හරි.
මෙහෙමයි මේ ලංකාවේ හාල් ඉන්දියාවේ බාස්මති හාල් තියෙනවා ගණන් වැඩි. ජපන් හාලුත් තියෙනවා. ඒවා පොඩ්ඩක් කර ඇලෙනවා වගේ. ඇට ලොකුයි. මෙයාලා අර චොප්ස්ටික් වලින්නේ කන්නේ. ඒකින්ද ඒවා ඇලෙනවා වගේ. හැබැයි රසයි. ඒකෙන් කිරිවත් එහෙම අදපුවම රසයි කියලා කිව්වා. බලමු මේ හාල් එක ඉවරුනහම අපි ජපන් හාල් try කරලා බලමුනේ. මොකද මේ ලංකාවේ විදිහට ඉඳලා හරියන්නේ නැහැනේ. මෙහි කෑම වලට හුරු වෙන එක හොඳයි. මොකද ලංකාවේ කෑම හදන්න පොඩ්ඩක් වියදම වැඩිනේ. මෙහෙ මොකක් හරි ලුණු මිරිස් නැති මොනවා හරි දෙයක් කාලා ඉන්න පුරුදු වුණා නම් හරි. මෙහෙ මිනිස්සු සැරට කන්නේ නැහැ. එහෙම මෙයාලා නම් 3-5 දැකලවත් නැතුව ඇති මං හිතන්නේ. ජපානයේ ජප්පෝ කියන්නේ හොඳ නැහැ. ජපන් ජාතිකයි. හරි බලමු බත් එක ඉදෙන කල් අපි වෙන මොනවා හරි උයමු. මේ ඊට කලින් අපි මේ vlog එක අප්ලෝඩ් කරලා ඉමුනේ. හරි ඔන්න vlog එක YouTube අවකාශයට නිකුත් වීමට සියල්ල සූදානම්. ලින්ක් එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් තාමත් ඔයාලා බලලා නැත්තම්. ඉතින් මේක අපි දැන් අප්ලෝඩ් කරලා ෂෙයා කරලා අපේ කරීස් ටික උයන්න යම්. හරි ඉතින් මේ අර vlog එක දාලා ඒක ෂෙයා කරගෙන ඉද්දි මට අය උයන්න වෙලාවක් හම්බුනේ නැහැ. දැන් බත් එක නම් ඉදිලා තියෙන්නේ. අපි බත් එක බලලා කරීස් ටික හදමු දැන්නේ. ඔයාලට පේන ටයිමර් එක 0 වෙලා තියෙන්නේ. සුපිරියට හැදිලා තියෙන්නේ. දැන් අපි මේක මෑන්ද දාලා පොඩ්ඩක් කලවම් කරගන්න ඕන. කලවම් කරගෙන ඒක පැත්තකින් තියලා අපි කරීස් ටික හදමු. මම බැලුවේ සෝයා මීට් හදලා බිත්තර තම්බලා පපඩම් බදින්න. පපඩම් ගෙනාවාද ඉතින් ඔය තුන තමයි හදන්න වැඩි ලොකුවට හදන්න නැහැ. මොකද නොදැනීම වෙලාව ගියා. දැන් වෙලාව හවස 3-4ට ඇති මං හිතන්නේ. ඒකින්ද ඒ ටික හදාගමු. මෙතන කපන්න කරන් ඉඩ නැහැ පේනවනේ ඔයාලට. ඒකින්ද මම දැන් සෝයා ටිකයි ඒ ටික වෙන වෙනම කපලා ඔක්කොම කපන්න ඕනේ ටික කපලා ඔක්කොම මේවා කරගෙන මෙතන පිළිවෙලට තියාගෙන උයනකොට මම පෙන්නන්නම්. අපි මුලින්ම සෝයා එක හදමුනේ. සෝයා එක හදලා ඒක පැත්තකින් තියලා පිත්තර තම්බලා පපඩම් බෙදලා වැඩ ඉවරයක් කරමු. හරි ඉතින් සෝයා එකේ වැඩේ පටන් ගත්තා. අද මම හදන්නේ ලංකා සෝයි චිකෝ සෝයි. මේ චිකන් රස මේක මේ පොඩ්ඩක් දාගත්තා. දැන් අපි මුලින්ම මේක තම්බන්න ඕනේ. මේක පොඩ්ඩක් වුණාට මේක දැන් සෑහෙන්න ලොකු වෙනවා තැම්බෙද්දි. ඊට පස්සේ ඒක පොඩි කෑලි වලට කපලා මොකද වේල් දෙකයිනේ මං කන්නේ. දැන් උයපු ගමන් කනවා. ඊට පස්සේ රෑ වෙලාවක් තිබ්බොත් තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් මේ සෝයා මීට් පැකට් එක මට 3 පාරකට විතර කෑව හැකි. කියන්නේ දවස් 3කට වගේ හැදුවා හැකි මේ දෙපාර කන්න. මේ ටික තැම්බුනහම අපි බලමු මේ චිකන් රසට මේද කියලා. මේක අර මේක දාලා කුඩු පැකට් එක දාපුවම නම් ඒ රහට එනවා. මං ගාව මේ මෙච්චරයි තියෙන්නේ මේ කුඩු බඩු ටික. එතකොට මේව පාවිච්චි කරලා හදද්දී පොඩ්ඩක් ලංකාවේ රසට මෙන්නේ නැහැ. පුළුවන් විතරයි බලමු. දැන් පොල් කිරිත් නැහැ. තෙලට දාලා වගේ තමයි ගන්න හදන්නේ. මේ ටික ඔක්කොම කරලා මේ ටික මිරිකලා ඕන ටික ලං කරගෙන මම පස්සේ අප්ඩේට් එකක් දෙන්නම්. හරි දැන් මම සෝයා මීට් ටික තම්බ ගත්තා. ඊට පස්සේ ඒක මිරිකා ගත්තා. ඊට පස්සේ ලුණු කපා ගත්තා. සුදු ලුණු කපා ගත්තා. කරපිංචා හැමක් තියෙනවා. දැන් තියෙන්නේ මේ සෝයා මීට් එකත් එක්ක අර මික්ස් එක 3-5 මිරිස් කුඩු දාලා අර චිකන් පවුඩර් එක එහෙම දාලා ඒක මික්ස් කරගන්න. දැන් අපි ඒක කරගමු. ඉතින් මේ තියෙන්නේ සෝයා මීට් එක. මේ තියෙන මම කපාත ලුණු ටික. දැන් අපි අර සෝයා මීට් පැකට් එකකින් රසකාරක පැකට් එක කොහොම හරිගෙන ඔක්කොම දාගන්න ටිකක් දාගන්නවා. ආයින් මම මේකට ඔක්කොම ටික දාගෙන ඉවරලාම ගන්නම් අමාරුයි අතේ ෆෝන් එක තියාගෙන. හරි මේකට මම දාත්තා පිරිස් කුඩු දාගත්තා කහ කුඩු දාගත්තා 3-5 නම් දැම්මේ නෑ. අර චිකන් පවුඩර් එක දාගත්තා. අර සෝයා මීට් පැකට් එකේ තිබ්බ ආයි ලුණු චුට්ටක් දාගත්තා. ගම්මිරිස් කුඩු දැම්මා. ගම්මිරිස් කුඩු නම් දානවත් දන්නෙත් නෑ. ඔය ටික තමයි දාගත්තේ. මේ දාපුවා හරියට දන්නෙත් නෑ. ඒ උනාට මම දාත්තා. දැන් මේක හොඳට අනන්න ඕන. හරි දැන් මම මේක අනාගත්තානේ. දැන් මම පෑන් එක තියලා මේ තෙල් දාලා මේවා ටික දාලා මේක දාද්දි අපි ආයෙත් හම්බෙමු. පෑන් එක මම ලිපෙන් තියාගත්තා. දැන් අපි මේකට තෙල් දාගමු. ලුණු ටිකයි ඔක්කොම බෙදෙන්න ඕන හින්දා පොඩ්ඩක් වැඩිපුර මම තෙල් දැම්මා. ලිපොන් කරන්න බැරි වුණා. ලිපොන් කරා. හරි දැන් මේක තෙල් රත් වෙන ගමන් තියෙන්නේ ඒත් එක්කම එතකොට අපි මේ සුදු ලුණු ටික දා ගන්නවා. තෙල් රත් වෙලා නම් මදිද මන්ද. මේත් එක්කම ලුණු ටිකක් දාගත්තා නම් හරියයි. ලුණු ටිකක් දාමු. ඕවා තියාගෙන ඉඳලා වැඩක් නැහැ. එහෙම දාමු.
කරපිංචක් එහෙම දාත්තන හරි මේ වේලපු කරපිංච තියෙන්නේ. මේවා සෝයා මීට් එක මෙතන තියාගෙන තියෙන්නේ. වැඩි වෙයි දන්නේ. ඇතිනේ. නිකන් මේ මැල්ලුමක් හදනවා වගේ කරපිංච මැල්ලුමක් නෙවෙයිනේ අපි හදන්නේ. ඒකින්ද එච්චර ඕනේ නැහැ. කවුරුද්දකට විතර ඇති මේ. දැන් මේ ටික පොඩ්ඩක් රන්නන් පාට එනකල් ලුණු ටිකේම මේවා ලංකාවේ රතු ලුණු මේ වගේ නෙවෙයි පොඩ්ඩක් සුදු පාටයි. මම හිතන්නේ දැන් නම් ඇති මේක කර වුණා පොඩ්ඩක් මේ පේනානේ සමහර ලුණු කැරි කර වෙලක් තියෙනවා. අපි බල බලා ඉන්න නැතුව මේ ටික දාගමු එහෙනන්නේ. මේ තනිය අතින් දාගන්න බෑ මේ තියෙන මේ තුන පහ ටිකත් එක්කම හූරලා දාන්න ඕනේ. මම මේක දාලා වීඩියෝ කෝල් කරනවා. ඉරියට හැදෙන ගමන් තියෙන නියම සුවඳක් තියෙනවා. කරපිංචා නම් මනම් දාපුවම සුවඳක් තියෙනවා. මම අර මේ ඊරිසිය හොදලා දාන පොඩ්ඩක් වතුර ටිකක් දැම්ම. ඒකයි මේ වතුර වගේ තියෙන්නේ. ඒ ටික වාෂ් වෙලා යයි දැන්. පිරිම සුවඳක් තමයි තියෙන්නේ. මම මේ පළවෙනි පාර මේ හදන්නේ. මම අහගත්තා කොහොමද හදාගන්නේ කියලා ලාවට බලමු අපි. සුවඳ වගේම රසක් තිබ්බොත් වැඩේ ගොඩයි. දැන් නම් සුපිරියටම ඇවිල්ලා තියෙන්නේ. මට ඒක හොඳටම කිව්ව හැකි. සුපිරියටම තියෙන පාටයි. පොඩි කෑල්ලක් අපි අරන් බලමු ඒක කාලා. top ඉච්චි වයිල් කුක්බුක් වගේ හැඟීමක් එන්නේ. හරි දැන් අපි එනම් මේක භාජනයකට රස් කරගෙන ඊට පස්සේ පපඩම් බදින්නේ. ඉස්තරේ දැන් දෙන්න තියන්නත් ඕන. ඔන්න දාගත්තා මේකට භාජනයකට. ඒක දැන් අපි ෆ්‍රිජ් එක උඩින්වත් තියලා මොකෙන් හරි වහගමුනේ. මේක තියලා වහමු. හරි ඒක ඩන්. බිත්තරේ තම්බන්නේ කොහමද? බිත්තරේ තම්බන්න මට එකක් නැහැ. රයිස් කුකර් එකේම තමයි තම්බන්න වෙන්නේ. මේකේ බත් ටික මොකේකට හරි දැනට දාලා මේක අරන් තැම්බුවා නම් හරි වගේ බලමුකෝ. බ්‍රෝ මට සඩන්ලි පොඩි දෙයක් රියලයිස් වුණා. බත් එක මම දැන් අර මේක ගන්න ඕනේ බිත්තරේ තම්බන්න. ඒක හින්දා මම පිඟානට දැම්මා. පිඟානෙන් එකයි ඉතින් බත් එක තියෙන. මම වේල් දෙකකට උයන්නම් කියලා නේ ගියේ. මට කවදාවත් හරියට හාල් තියන්න බෑනේ. මේ ලංකාවේ මම මේක වේලකට කන ගානනේ එකපාරකට. දැන් ඉතින් අය දෙපාරකට තියන්න ඕනේ. මේ ඔක්කොම අනායන කන්නම් කියලා බැලුවේ. දෙපාරකට තියilla නැහැ. ඊළඟ පාර පොඩ්ඩක් ආයෙ වැඩිපුර තියන්න ඕනේ. හරි කොහොම හරි කවන්නේ. මේක මම දැන් ප්ලේට් එකට මේකින්ද දාගත්තා. ඒකත් මේක උඩින් තියලා මේක හොට් ප්ලේට් එකේ තියලා මේකට බිත්තරේ දාලා තම්බ ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් බිත්තරේ තම්බමුනේ. මටත් වෙන වැඩ බලන්න ඉතින් දෙපාරකට කන්න කියලා තියාත් කමන්නේ. දැන් කොහොමත් රෑ වුණා. මෙහෙම කාලා ඉතින් ඉන්නවානේ එක වේලේ. ආයෙත් පොඩි කේස් මේක හොට් ප්ලේට් එකේ තිබ්බට වැඩ කරන්නේ නැහැ. මේ යටින් අර පොඩි කර්ව් එකක් තියෙනවානේ. හොට් ප්ලේට් එක වැඩ ගන්න නම් ඒකත් එක්ක කොන්ටැක්ට් වෙන්න ඕනේ හරියට. මේ තියෙන භාජනේ. ඉතින් ඒක එහෙම වෙන්නේ නැහැ. ගෑවෙන්නේ නැති හින්දා මේ තැම්බෙන්නේ නැහැ. මාර කේස් එකද. රයිස් කුකර් එකේ තම්බන්න පුළුවන්. මට මේ වතුර මේකේ මේ වතුර රත් කරන එක තියෙනවා. ඒකේ තම්බන්න පුළුවන්. ඒකේ තැම්බුවොත් ආයේ මට වතුර රත් කරන්න වෙන්නේ නැහැ. ඒකයි ඒස් එක. අමුතු රහක් ආව. රයිස් කුකර් එකේ බිත්තර තම්බමු එහෙනම්. බලමු අපි මේ වැඩේත් හරියයිද කියලා. හරි මම මේ රයිස් කුකර් එකට දාගත්ත වතුර පුරවගෙන මේ අරක දැන් බිත්තරයක් අරගෙන වාසනාවන්ත බිත්තරයක් තියෙනවා මෙන්න. මේක අරගෙන මේකට ඔහොම ප්ලේස් කරලා ලුණු ටිකක් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා ලුණු දානවා බිත්තර තම්බද්දි. මම කලින් බිත්තර තම්බලා නැහැ. කවන්න ලුණු ටිකක් දාලා බත් උයනවා වගේ මේක ලිපේ දීමුනේ. තව ටිකක් දාමුකෝ හොඳට ලුණු දැම්මා. දාලා මේක වහලා මෙතනම තියමු. අවුලන්නේ. මෙතන ප්ලග් එකක් තියෙනවානේ. මේකේ මේ රත් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා ඇති මං හිතන්නේ. ඒ වුණාට අපි බත් වෙන බටන් එක ඔබලම මේක රත් වෙන්න දාමු. කොහොමත් රත් වෙන එකනේ. විනාඩි 10ක් 15ක් තියලා
අපි අරගෙන බලමු වැඩේ කොහොමද යන්නේ කියලා. ඕවා තමයි මට වෙන බැද්දි. බලන්න විතරේ තම්බ ගන්න දුන්නේ නෑ. මේක කමන්නේ මේක අපි පපඩම් බදිමු එතක. හරි අපි මේ එතකල් බලාගෙන ඉන්නතෝ විතරේ වැඩේ යනවා. එතකල් අපි මේ පපඩම් ටික බදගමුනේ. මේකේ පපඩම් බදින්න ඉතින් මට තෙල් ගැලුමක්වත් දාන්න වෙනවා. ඒ වුණාට මේ පොඩි එකක් නෑනේ. මොකක් හරි තෙල් පොඩ්ඩක් දාලා පොඩි ෂේප් එකක් දාගන්න බලමු. මෙන්න මේ තෙල් ටික මම දාගත්තා. මගේ ප්ලෑන් එක තියෙන්නේ මේක බැදුනහම මේ තෙල් ටික හොඳට රත් වුනහම මේක මෙහෙම පැත්තකට පොඩ්ඩක් ඇල කරලා මෙතෙන්ට පපඩම් ටික දාලා වැඩේ කරගන්න ඕගේ. මේක තමයි මෙච්චරයි තියෙන පපඩම්. ගොඩක් ඕනේ. අපි දාලා බලමු. ඒක එහෙම යනවා. අපි මෙතන අපේ බිත්තරේ තත්ත්වය වැළුවොත් රත් වීගෙන යන්නේ. තාම ලොකුවට නඩත් වෙලා නැහැ. බලමු. මේකේ වැඩෙත් එහෙම යනවා. බිත්තරේ තම්බන වැඩේ හරියන්නේ නැත්නම් බදින්නත් පුළුවන්. තම්බවුව නම් හොඳයි වගේ එකයි බලමු. අද දවස නම් මේ අකරතැබ්බ දවසක් නෙමෙයි. මේ මම මෙහෙම බැද්දා පපඩම් ටික හැදුනා. හැබැයි කර වුණා. මම අර මේ අලුතෙන් දාපු වීඩියෝ එකේ කමෙන්ට් එකක් බලන්න ගියා. ගිහිල්ලා එද්දි වැඩේ බනිස් වෙලා ඒ වුණාට හොඳට තියෙනවා. කන්න පුළුවන් වෙයි කියලා හිතනවා. we'll see නේ. පපඩම් කර වුණා. මේක ඒ ඇස්සේ තියෙනවා. මේක නම් දැන් රත් වෙනවා. අපි තව ටිකක් විනාඩි 20ක් තියලා බලමු. 20න් ගමු කියලා බලමු. බිත්තරේ අපේ නැගලා යනවා වැඩි. මේ දැන් නම් ඇති වගේ. දැන් විනාඩි 15ක් 20ක් මෙහෙම තැම්බුණා. බිත්තරේ සුද්ධ කරගෙන අපි නෝ ෆයිනල් ප්‍රොඩක්ට් එක බලමුනේ. ආයෙත් පොඩි කේස් එකක් වුණා මේ. බිත්තරේ කහම දෙය විතරයි මට බේරන්න ඕනේ. ඒ කට්ටෙන් ගැලවෙන්නේ නැහැ ඉදන්නේ. මොකක්කරි වැරදීමක් සිද්ධ වුණා. කට්ටෙන් ගැලවෙන්නේ නැතුව ගියා. ඒකින්ද මම දැන් බිත්තරයක් පදිනවා. එතකොට හරිනේ බෙදලා කනවා. ඒක තමයි දැන් මම කරන්නේ. මාර අපර දවසක් හරි ඔන්න බිත්තරයක් බෙදගත්තා. කලින් එකේ අර ඉතුරු වෙච්ච කහමදේ ඔක්කොම දාලා ඒක ස්ක්‍රැම්බල් එග් එකක් වගේ හදාගත්තා. සෝයා තියෙනවා. මිෂන් කම්ප්ලීට් එක අපේ දැන්. පපඩම් දෙනවා. පපඩම් පොඩ්ඩක් කර වුණා. ඉතින් ඕක තමයි ෆයිනල් එන්ඩ් ප්‍රොඩක්ට් එක. රසට තියෙනවාගේ සුවඳ නම් තියෙනවා හොඳට. ඔන්න ඔහම තමයි අපේ මීල් එක හැදුනේ. ඉතින් අපි කාලා බලමු. රසට ඇති කොහොමද? පැය ගානක් වෙලා ඉතින් ඕක තමයි කරගත්තේ. හරි බලමු එන අපි. හරි ඉතින් කාලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ vlog එක එඩිට් කරලා දාන්න තමයි. හොඳට තිබ්බ කැමරාවක අවුලක් නැහැ ඇත්තට. පළවෙනි පාරට ඔයකත් එක්ක ඉතින් හොඳයි අවුලක් නැහැ කෑවා. දැන් ඉතින් මේ හට්ටි මුට්ටි ටික හොදන්න තමයි තියෙන්නේ. තව ටිකකින් හොදනවා. මේකෙන් පස්සේ වැඩේ ඉවරයි. උයනවා කියන එකත් ලේසි නෑ. කාලේ ඉවරලා මේ අස්කාන්න දෙන එක තමයි ඔක්කොටම වැඩේ පාවෙන්නේ.